නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දඹදිව සැවැත් නුවර ධනවත් සම්පත් වලින් පිරුණු පවුලක පාලිත කියලා කෙනෙක් ජීවත් වුණා. මෙයා දවසක් බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට යන සදහැවත් උපාසක උපාසිකාවන් දැකලා පැහැදීමක් ඇති වුණා. පැහැදීමට පත් වුණු පාලිත කල්පනා කළා මමත් බුදුරජාණන් වහන්සේ දැකීමට යන්න ඕන කියලා. මෙහෙම කල්පනා කළ පාලිත බුදුරජාණන් වහන්සේ දකින්නට ගොස් ශ්‍රී සද්ධර්මය අහලා ලොකු පැහැදීමක් ඇති වුණා. සදහසිත බලවත් වුණා. පැහැදීම කොච්චරද කියලා කියනවා නම් අවසානයේ පාලිත පැවිදි වෙනවා. මේ වන විට ජීවිතේ වැඩි වයසක් ගත කොට සිටි නිසා පාලිත හාමුදුරුවෝ කල්පනා කරනවා මම අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන කියලා. මෙහෙම කල්පනා කළ පාලිත හාමුදුරුවෝ නොනිදා විදර්ශනා භාවනාවේ යෙදෙනවා. මේ ආකාරයට දින ගණනාවක් භාවනා කළ පාලිත හාමුදුරුවන්ට ඇස්වල රෝගාබාධයක් හට ගන්නවා. මේ රෝගාබාධය දැඩිසේ බලවත් වෙන්න පටන් ගන්නවා. වෛද්‍ය ප්‍රතිකාර කරන්නට උපදෙස් ලැබුණත් ඒ ගැන නොසිතා භාවනා අරමුණට මුල් තැන දීලා උන්වහන්සේ කටයුතු කරනවා. අවසානයේ උන්වහන්සේට පැවිදි ජීවිතයේ උතුම් ඵලය වන උතුම් අරහත්ත්වය ලබා ගැනීමට වාසනාව ලැබෙනවා. අවසානයේ අවාසනාවට ඒ සමගම උන්වහන්සේගේ ඇස් දෙක නොපෙනී යනවා. මේ නිසාම උන්වහන්සේ චක්කුපාල නමින් හඳුන්වනවා. මේ සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අස්සන්ද වීම පෙර කළ කර්ම විපාක ප්‍රතිඵලයක් බව. පින්වතුනේ පෙර ආත්මයක ඒ ස්වාමින් වහන්සේ වෙදදුරෙක්ව සිටි කාලෙක ඇස් රෝගාබාධයකින් දැඩිව පෙළුණ කාන්තාවක් මේ වෙද මහත්තයාට කියලා බෙහෙත් කරව ගන්නවා. පස්සේ ඇගේ ඒ ඇස් සනීප වෙනවා. සනීප වුණාට මේ වෙදතුරාට යමක් දීමට සිදුවෙයි කියලා මසුරු සිතක් ඇති කරගත් ඇය ඇස් රෝගේ සනීප නැති බව මේ වෙදතුරාට පවසනවා. ඇස් පරික්ෂා කළ වෙදතුරා ඇස් හොඳටම සුවයේ ඇති බව දැනගන්නවා. මේ ස්ත්‍රිය තමාට යමක් දීමට සිදුවේ යයි සිතලා තමන්ව රවටන බව මේ වෙද මහත්තයා දැනගන්නවා. තරහ සිතින් කිලිටි සිතින් හිත කිලිටිගත් මේ වෙද මහත්මයා ඇගේ ඇස් දෙක සනීප වෙන්නට තවත් බෙහෙතක් දමන්නට සූදානම් වෙන බව පවසලා විස යොදූ බෙහෙතක් යොදා ඇයගේ ඇස් දෙක අන්ධභාවයට පත් කරනවා. අවසානයේ ඇයගේ ජීවිතය ගොඩාක් දුක් විඳින්නට සිද්ධ වෙනවා. මෙන්න මේ කළ පාප කර්මයේ විපාකය සසරේ බොහෝ ආත්ම භාවවල විපාක දීලා මේ ආත්මෙත් උන්වහන්සේට එම පාපයේ විපාකය ලබා දුන් බව දේශනා කළ අපේ භාග්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අකුසල කර්මයන්ට සිත මුල් වන බවත් කිලිටි සිතින් යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි එහි දුක් විපාකය කරත්තේ බැඳී ගුණා පසුපස ලුහු බඳින කරත්ත රෝදයේ මෙන් තමා පසුපස පැමිණෙන බව දේශනා කළ සේක. මේ නිසා පින්වතුනේ ඔබ මේ පණ කතාව ජීවිතයට ගලපගෙන මොනම නිසාවත් සිත තරහින් කිලිටි නොකරගෙන
සිතින් කයෙන් වචනයෙන් යහපත් ක්‍රියාවන් වලම යෙදෙන්න උත්සාහවත් වෙන්න.